සමාජ ජාතිවාදයෙන් යට කරන්නට පාලකයන්ට අවශ්‍ය වුණාට ජනතාව ඒ මට්ටමටම වැටුන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ අලුත් වැඩක්. ජාතිවාදයට යට කරපු මේ සමාජය ගොඩනගන්න අලුත් ආරම්භයක් තියන්න ඕන. ඒක දේශපාලන වැඩක්. නේද අතුල් සහෝදරයා? මේ ඉතිහාසයට අපි අකමැති වුණාට අපේ සාහිත්‍යය තුළට ගියොත් එහෙම සාහිත්‍ය කියලා කියන්නේ නේද? යමක් මේ සහිත යමක් අපිට ගන්න පුළුවන් යමක් තියෙන තැනක් දෙයක්. ඉතින් මේ ගීතය ඇතුලේ අත්දැකීම හරි කේදෙනි අත්දැකීමක්. ඔබ දන්නවා මේ කතාන්දරේදී අපි කවුරුත් අහලා තියෙනව නේද? දකුණේ හිටපු පොලිස් නිලධාරිනියක් උතුරෙන් ආපු පොලිසි තරුණයෙක් එක්ක ද්‍රවිඩ තරුණයෙක් එක්ක ඇති වෙච්ච ප්‍රේමය අවසානයේදී විවාහයෙන් කෙලවර වෙනවා. අවසානයේදී මොකෙටින් ගෝත්තේ පොලිසියේ කිරුළපන පොලිසියේ කොළඹ හිටපු ඒ පොලිසියේ ආදරේ අවසානයේදී අර ගිනිදැල් පහම් පැල ගිනි ඇවිදලා උතුරේ මේ ගිනිදැල් මැද්දේ අවසානයේදී එදා තිබුණු කොටි පොලිසියේ පොඩ මතකයි පොලිස්පති බවට පත් වෙන්නේ නඩේෂන් අර කිරුළපන පොලිසියේ සිංහල තරුණිය විවාහ කරගත් විනීතා කියන ගාල්ලෙන් ගියපු පොලිසියේ ඒ කොස්තාපල් වෙරි විවාහ කරගත්ත තරුණයා තමයි පොලිසියේ කොටි පොලිසියේ ඉතින් පොලිස්පති බවට පත් වෙන්නේ. අවසානයේ අත්දැකීම ඔබ දන්නා මොකද උනේ? යන්තමට ගිනිගත්තු ඒ තල්ලාරඹ ඇතුලේ ආරක්ෂක හමුදා දෙපැත්තේ ඒ යුදමේ තත්ත්වය ඇතුලේ අවසානයේදී ඔවුන්ට අත්විඳින්නම මේ දාස්වල අවසන්. එතකොට විනීතත් සිංහල විනීතත් දෙවිඩ නඩේෂනුත් දෙන්නම එකට මේ යනවා. ඉතින් විනීතගේ කතාව තමයි මේ කියන්නේ. ගිනි මලින් ගත්ත මල් පොකුරක් නේද? අතරගත්ත දයාවි. අන්තිම මොකද්ද මේ කියන්නේ? ආදරේ, ඒතර තියෙන ප්‍රේමයේ තියෙන වටිනාකම ඇයිද? ඔහු දාලා ඉන්නේ නැහැ. ඔහු කිසි දවසක ඔහු ඇතහැරලා ඉන්නේ නැහැ. ඔහුත් එක්ක මිය යන වෙඩි කාලේ. ඉතින් අපි දැක්කේ ජාතිවාදයේ මත නම් යට එන්න තිබුණ සිංහල ප්‍රදේශයට. නෑ දෙන්න වෙන්ුන්නේ නෑ. ආදරේ විනි මිය යනවා. මට ගන්න තියෙන පණිවිඩ ඉච්චරයි. මම හිතනවා මෙහෙම ඉතිහාසයක අපි රත්නශ්‍රී විජේසිංහ වගේ නේද? ගේපද රජකේ මේක දැකපු විදිය. සිංහල සින්දු කියන සිංහලයි. වෙ නල්ලේ තිලක තියෙන. ඇයට සිද්ධ වෙන නල්ලේ තිලක තියන්නේ. කිරිල්ලි. ඉතින් ගිනිගත් තල්ල ආරම්භට නේද? තමයි ඇගේ ඔබ බලන්න මේ හැම ගීතයක් ඇතුළේ සමහරක් වචන කාලය ඒ අතීත අත්දැකීම් මේවා ස්පර්ශ කරાવી. හැබැයි අපිට ගන්න තියෙන අනාගතයට. නැවත අපිට එහෙම අත්දැකීම් අවශ්‍ය නැහැ. කිතියෙන් ගතුදී. එතන මේ අත්දැකීම් අපි විඳගත්තු මිනිස්සු විදියට පොඩක් හොයලා බලන්න මේ ප්‍රේම කතාව. හරි අපූර්වයි. මම හිතනවා බොහෝ අයට තේරෙන බොහෝ අපේක්ෂා කරන අනාගතයක් තමයි අපි මේ ගොඩනගන්න හදන්නේ. හැමෝම කැමති ඒකට. ලස්සන රටක්, පොහොසත් රටක්, අපේ ලස්සන ජීවිතයක් ගොඩනගද්දී ශ්‍රී ලාංකීය ජාතිය අපි නිර්මාණය කළ යුතුමයි. ඒක කරන්න පුළුවන් අපේ දෑතින්. ඒකට උවමනාව තියෙන, ඒ සඳහා හැඟීම තියෙන ඔබ අප එකතු වුණොත් පමණයි. මේ ඛේදවාචකයේ ඇතුලේ බොහෝ අය අපිට අහිමි වෙනවා. බොහෝ වෙලාවට උතුරේ තරුණයා හිතුවේ දෙමළ වීම නිසා මේ අපිට වෙච්ච ප්‍රශ්නයක්. හැබැයි උතුරේ විතරක් නෙමෙයි. ඒ තරුණයාට තිබිච්ච ප්‍රශ්නේ දකුණෙත් තිබ්බා. උතුරෙත් දකුණෙත් දෙකේම තරුණයෝ මේ පාලකයන් විසින් මහ පොළොවේ වල දැම්මා.